නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් ය Hello guys, welcome back to our YouTube channel. ඉතින් මම මේ vlog එක ඔයාලත් එක්ක අරගෙන එන්නේ මේ weekend එකේ මොනවද මම කරේ කියලා. මේක අපේ first day එක. ඉතින් අපි බලමු මේ weekend එකේ මොනවද වෙන්නේ කියලා. ඉතින් අපිට වීඩියෝ එක බලන්න මම මොනවද weekend එකේ කරේ කියලා. ඉතින් මේ weekend එකේ සෙනසුරාදා උනේ පොය දවසක්. ඉතින් පොය දවසේ උදේ ඉස්සෙල්ලාම ක්ලාස් ගියා. පන්සල් යන්න බැරි වුණා උදේ මොකද ක්ලාස් තිබ්බ හින්දා. ඉතින් අම්මත් එක්ක තමයි මම ක්ලාස් යන්නේ. ඉතින් මේ ක්ලාස් යන ගමන් ඔයාලා මේ පල්ලිය මගේ කලින් vlog එකේ දැකලා ඇති. ඊට පස්සේ ඉතින් ක්ලාස් තිබ්බේ 8 ඉඳන් 10:00 වෙනකන්. 10:00ට ක්ලාස් ඉවර වෙලා මම ගියා ෆුඩ් සිටියට බඩුවා ගයක් ගන්න. පස්සේ දවල්ට කෑවා. මොකද මම කන්න නැතුව ගියේ. ඉතින් මේ අපි හවස පන්සල් යන්න ලෑස්ති වුණා. ගල් විහාරයට යන්න හිතන් හිටියේ. ඒත් අපි ගියේ අපි ගෙවල්ලගේ පන්සලට. මොකද අද හේ බණක් තිබ්බා. මේ ඉතින් පල්ලිය තමයි පල්ලිය පාස් කරගෙන උදේ හවස රෑ දවල් ඔක්කොම යන්නේ. ඒක සරසලා තිබ්බදා මේ හරිම ලස්සනයි. මේ ඉතින් දැන් අපි යන ගමන් දැන් චන්ද්‍රග්‍රහණයක් වෙන්න ඕනේ තිබ්බද කොහෙද මට හරියටම මතක නෑ. මේ ඉතින් අපි පන්සලට ඇවිල්ලා ලස්සනට සලසලා තිබ්බා. ඒ වගේම හොඳත් මාර ලස්සනට එදා පායලා තිබ්බා. ඉතින් මේ තියෙන්නේ මගේ නංගිගේ මහා ගෝන් වැඩ. ඊට පස්සේ ඉතින් බණිවර වෙලා හැත්තන හිටපු හැමෝටම මාළු බනිස්සුයි තේකුයි දුන්නා. මේ තියෙන මං එන ගමන් ගත්ත වීඩියෝ එක. එදා නම් මාරව ලස්සනට අද තිබ්බා ඉතින්. ඒ කියන්නේ ඉරිදා. ඉතින් ඉරිදා දවස පටන් ගත්ත මෙන්න මෙහෙම තමයි මේ ඉන්න අපි මල්ලි හදන ගිරව් දෙන්න. ඊට පස්සේ එදා උදේ මයිනන්ගේ කාලා ඊට කලින් දවස් ෆුඩ් සිටි එකෙන් ගත්ත ජෙලි එක හදන්න ලෑස්ති වුණා. ඉතින් අපේ අම්මා ගෙදර හිටියෙත් නෑ මල්ලි හිටියෙත් නෑ. මයිනන්ගේ විතරයි ගෙදර හිටියේ. ඒ හින්දා ඉතින් ජෙලි එක හදන්න ගත්තට හරියටම හදන හැටි දැනන් හිටියේ නෑ. ඒ නිසා පැකටෙන් බලවල තමයි හැදුවේ නම් ෂුවර් එකක් තිබ්බේ නෑ ජෙලි එක හැදෙයි කියලා. හැබැයි ඉතින් කොහොම හරි අවසානට හැදුනා. මම ඒ හිතුවේ ෆ්‍රිජ් එකට දැම්මට මේ හයි උනේ නෑ. මං හිතුවේ
මොකක් හරි වෙලා වෙන්න දාලා නැතුව හරි කියලා උනට කොහමද ඉතින් අවසානට එක සෙට් කරලා තිබ්බා. කන්න පුළුවන් වුණා උලක් නෑ රසට තිබ්බා. දැන් ඉතින් මේ තියෙන්නේ මායි නංගි ජෙලි එක හදන ගමන් මේ අපේ නංගි තමයි වීඩියෝ ගන්න තියෙන්නේ ඔක්කොම. මම දන්නෙත් නෑ මෙයා වීඩියෝ කරනවා කියලා මේ ඔක්කොම අරන් තියෙන්නේ එයා. අපි ඉතින් සීනි මදි වෙයි කියලා අපි තව සීනි ටිකක් ආයෙ එකතු කරා. එක දවසකුත් හදලා සීනි මදි වගේ හිතුනින්ද ආයෙ සීනි ටිකක් අපි එකතු කරලා හැදුවේ. දැන් ඉතින් මේ ඔයාලට පේන්නේ ජෙලි එකක් හැදෙන විදිය. පස්සේ ඉතින් ජෙලි එක හදලා ඔක්කොම කරලා ඉවර වෙලා ෆ්‍රිජ් එකට දැම්මා සෙට් වෙන්න. ඊට පස්සේ මායි නංගි ගියා කොමාරිකා ටිකක් කඩා ගන්න පොඩි වැඩක් try කරලා බලන්න. ඒක නම් වැඩි සක්සස් නෑ. බොරු කියන්න ඕනේ නෑ වැඩි සක්සස් උනේම නෑ. ඒ ඔළුවේ ගන්න හදපු එක මෙලොවම වැඩක් නැතුණා. කොමාරිකා කඩන් ඇවිල්ලා කරපු වැඩේ තමයි. ඒක නම් මෙලොවම වැඩක් නෑ. ඊට පස්සේ ඉතින් කාලා බීලා වැඩ ඔක්කොම ඉවර කරලා වැඩ කරන්න ගන්න හැදුවේ. ඒත් මේසේ හැදිලා තිබ්බින්දා වැඩ ගන්න කලින් මේසේ අස් කරලා ඉවර කරා. මොකද වැඩ කරන්න ගන්නත් මේසේ නිකන් අපිලකට තිති වැඩ ගන්න හිතෙන්නේ නෑ. අනේ මන්ද මට හිතෙන්නේ නෑ. ඒකෙන් තමයි ඉස්සෙල්ලා මේසේ අස් කරගත්ත එක තමයි කරේ. අනිවාර්යයෙන්ම දවසවල 10 පාරක්වත් මේසේ පිහදනවා. ඊට පස්සේ ඉතින් මගේ පන්තියේ නෝට් වගේක් තිබ්බ කවුන්ටින් කරන්න. ඒ ටික මම ලියලා ඒ වැඩ ටික ඉවර කරා. පස්සේ ඉතින් පන්ති වැඩයි ඒව ටික ඉවර කළා. මම උෂ් එකක් දාගෙන නාලා එද්දි ඔන්න බලන්නකො වෙලා තියෙන වැඩේ. ඉතින් මෙන්න මේ වැඩේ තමයි වෙලා තියෙන්නේ. මම නාලා කරලා එද්දි අපු නංගි හොරෙන්ම අර සෙට් වෙන්න දීලා තිබ්බ ජෙලි එක අරගෙන මං එද්දි කකා ඉන්නවා. හොරෙක් වගේ හොරෙන්ම කකා ඉන්න. ඊට පස්සේ ඉතින් මායි නංගි හවුස ටවුන් යන ලෑස්ති වුණා. ටවුන් කියන්නේ අපේ මුචිලායේ කඩේට යන ලෑස්ති වුණා. මායි නංගි විතර හිටියේ. අම්මා හිටියේ කඩේ හින්දා අපි දෙන්න ගියේ බස් එකේ ඉතින්. මේ ඉතින් දැන් අපි ටවුන් එකට ඇවිල්ලා දැන් නම් පොඩ්ඩක් ඉතින් හවස් වෙලා තිබ්බේ. අපි පුදාවෙත් 5:00 විතර. මේ ඉතින් අපි පුතාවල් ගන්නවා. මෙයා මොකද කලින් වීඩියෝ එකෙත් හිටියා. ඊපස් ඉතින් අපි දැන් වීඩියෝ ටිකක් කරා. ඊට පස්සේ ඉතින් මේ වැඩ ඔක්කොම ඉවර කරලා රෑ 8ට වගේ තමයි ඔක්කොම වැඩ ඉවරුනේ. ඊට පස්සේ අපි මේ ටවුන් එකෙන් දැන් එන ගමන් ඊට පස්සේ ආය ටවුන් එකේ ගිහලා හොස්පිටල් එක ගාවට
ෆුඩ් සිටියට ගියා. අම්මලා ඉතින් බඩු වගේක් ගන්නකම් මායි මල්ලි එතන තිබ්බ ලිෆ්ට් එකේ උඩට යනවා පල්ලෙහාට යනවා උඩට යනවා පල්ලෙහාට යනවා ඒක තමයි ඉතින් කර කර හිටියේ අම්මලා ෆුඩ් සිටියට ගිහින් එනකම්. පොළොන්නරුව කෙනෙක් නම් දන්නවා ඉතින් මේ කොහෙද කියලා. මේ ඉතින් ඒ උඩ තිබ්බ විදිහ එතන අර බයිසිකලේ ඊට ගනම් බලම ලස්සන තිබ්බා. ඊට පස්සේ ඉතින් මායි මල්ලි දැම්මේ දෙවෙනි පාරට උඩට ගිහින් දැන් පල්ලෙහාට එන ගමන් කට්ටිය නම් මේ තැන අනිවාර්යයෙන්ම දන්නවා. දන්න කට්ටිය ඉන්නවා නම් අනිවාර්යෙන් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඊට පස්සේ අපි ගියා DSI එකට. මොකද හෙට ඉස්කෝල පටන් ගන්නේ පස්සේ ඉස්කෝල පටන් ගන්න හින්දා ගියා මේස් ගන්න එදා තමයි මතක් වුණේ. ඊට පස්සේ ආයෙත් අපි මොනවාරි ගන්න කඩේක නැවතුවා මොනවාරි මතක නැහැ. දැන් ඉතින් මේ අපි ගෙදර යන ගමන් එහෙනම් ඉතින් අතට vlog එකක් ඉවරයි. ඊළඟ ඉතින් ආය ඊළඟ vlog එක හම්බෙමු. ඔයාලා ඉතින් කොහොමද මගේ vlog එකේ enjoy කරාද කොහොමද කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න. ඔයාලා like එකක් දාන්න, subscribe කරන්න අමතක කරන්න එපා. ආය තවත් වීඩියෝ වලට vlog එකකින් එන්න. ඊළඟ ඉගෙන bye.